කොහොමද නවත්තගන්නේ? පිටසක් වල ජීවින් එක හැප්පෙන්න. අයියෝ මේ මොනා කියනවද මන්දා? සුපිරිසියා පිදුන්දරාව හඳට යවන්නේ හදන්නේ. හඳේ ඉන්නවද පිටසක් වල ජීවීන්? ළමයි ඔයාලා ලෑස්තිද? ආ? තව ටික වෙලාවකින් මම මේ හදපු යන්ත්‍ර රාජයා ඔයාලව හඳට යවයි. ඈ? ඔයගොල්ලෝ මේ වගේ හඳේ කෑල්ලක් අරගෙන එන්න අමතක කරන්න එපා. ඒකෙන් කරන්න පරීක්ෂණ මට ගොඩක් තියෙනවා. එහෙනම් දරුවනේ ලෑස්තිනේ? එකයි ඔන්න ගියා. අයියෝ මේ මොකද සිද්ධ වුනේ? මං ඔබ පොත්තම නෙමෙයි නැබිලා තියෙන්නේ. ළමයි හන්දට වෙනුවට සෙනසුරු වලට යයිද දන්නේ නැහැ. අයියෝ දැන් මොකක් වෙයිද? ඒක නෙමේ තාරා. කොහෙටද අපි මේ ආවේ? පෘථුවියේ ඉන්නකොට හඳ සුදු පාටටනේ පේන්නේ. ඒත් මේක රතු පාටයිනේ. කඩියා මට නම් හිතෙන්නේ කවුරු හරි මෙහෙ ඉන්නවා වගේ. අනේ කවුද මේ කට්ටිය? ඔයාලා කවුද? අපි පොඩි ළමයි. මේ අලුත් සතු జాතියක්ද කොහෙද? අපි ආවේ පෘථුවියෙන්. පෘථුවියේ සිට පැමිණි ඔයාලව සෙනසුරට සාදරයෙන් පිළිගන්නවා. සෙනසුරු? මේ අහන්න අපිට හන්දටයි යන්න ඕනේ. එහෙන් ගෙනියන්න දෙයක් තියෙනවා. ඒත් වැරදිලා මෙහාටයි ඇවිල්ලා තියෙන්නේ. හඳේ මොනවද කියන්නේ? හඳේ කැලිම තමයි මේ කියන්නේ. හඳේ කෑලි මෙහෙ තියනවද? ඔව් හැබැයි ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒ කියන්නේ මොනවද කරන්න ඕනේ? අපේ ග්‍රහලෝකේ දැන් ලොකු ක්‍රීඩා තරගයක් පටන් ගන්නයි යන්නේ. ඔයාලා ඒකට සහභාගී වෙලා. ඒකෙන් දින්නොත් ඔයාලා හිතන විදිහටම හඳේ කැල්ලක් හම්බ වෙයි. සුපිරිසියටත් ඕනේ ඒව තමයි. එහෙනම් ඉතින් ඒක ගන්න අපි තරගෙට සහභාගී වෙමු. ඕවා අපිට වැඩ